අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ හෙයියාන් සණ්ඩාන් කාත එක ස්ටෙප් බයි ස්ටෙප් බලමු කොහොමද කරන්න කියලා. වම් පැත්තෙන් පටන් ගන්නෙ. කෝකුසුඩා චිරියව ගන්නවා වම් පැත්තට ගන්නවත් එක්කම උච්ච යූකේ බ්ලොක් එක මේ පැත්ත බලාන ගන්නවා උච්ච යූකේ. උච්ච යූකේ උස්සන්න බා මේ ගන්න තියාගන්න උච්ච යූකේ ගත්තා. ඊට පස්සේ ආවා හේසුකි දාච්චි එකට එනවා. හේසුකි දාච්චි එකට එනවත් එක්ක කෝසා යූකේ කියලා කියනවා. කෝසා යූකේ කියනවා ක්‍රොස් පච් කියනවා. එතකොට එන්නේ උඩට උච්ච යූකේ එක උඩට එනවා. ගේඩන් බාර් එක ඩවුන් බ්ලොක් එකට එනවා. රයිට්. ඊට පස්සේ මේ පැත්ත මේ එළියෙන් ගන්න මෙහෙම. ඕම් බලන්න මේ පැත්ත බලන්න මෙහෙම එළියෙන් ගන්න මේ ලොක් කරන එක එළියෙන් ගන්න. ඊට පස්සේ අය මාරනවා අනිත් පැත්තට එකයි මේක දෙක. ඒ කියන්නේ දැන් ලොක් කරනවා මේ පැත්තට ආපහු උච්චියුකේ උඩට යටට ගන්නවා ගේඩන් බාර් බ්ලොක් එක මේ පැත්තට මෙහෙම ගන්නවා. අරගෙන ඊට පස්සේ ඊළඟ එරියව තමයි නැවත කෝකුසු රාජි හරව ගන්නවා මේ පැත්තට කකුල හරවනවත් එක්ක උච්චියුකේ බ්ලොක් එක එනවා මේ පැත්තට ඇවිල්ලා හේසුකි ඩාචි වලට එනවා. හේසුකි ඩාචි වලට ඇවිල්ලා මෙතනින් කෝසා යුකේ මේ පැත්තට මෙහෙම ගන්නවා. කෝසා යුකේ ගන්නවා උච්චියුකේ එකයි ඩවුන් බ්ලොක් එකයි මේ විදිහට ගත්තා. ඊට පස්සේ නැවතත් ගන්නවා අනිත් එක බ්ලොක් එක මේක එළියෙන් යන්නේ. හොඳට මතක තියාගන්න මේක එළියෙන් යන්නේ. හරි මේක ඇතුලේ මෙහෙම ඇවිල්ලා මෙහෙම ගන්නවා මේ පැත්තට. මේ පැත්තට දැන් මෙහෙම තිබ්බ එක මෙතනින් එළියට ඔහොම ගන්නවා මේ ආකාරයට. ඊට පස්සේ කෙලින්ම මොරේට යුකේ බ්ලොක් එක මෙතනින් අරගෙන සෙන්කුසු දාජිත් එක මොරේට යුකේ නෝ මෙහාට. මොරේට යුකේ මෙතෙන්ට දුන්නා චූඩාන්. ඒ කියන්නේ පපුව කෙලින් තව මොරේට යුකේ දෙන්නේ. ඊට පස්සේ ඊළඟ ඉරියව්ව තමයි අත්ත නමලා සෙන්කුසු දාජිත් එක නූකටේ පාරක් ගහනවා. නූකටේ පාර මෙහෙම ගහනවා. නූකටේ ගහලා ඉවරලා මේ අත මෙහාට කරලා. මේ අත මෙහාට කරලා මෙහෙම අරගෙන මෙතනින් කැරකිලා ගහනවා ටෙක් සූචි මාවාස ටෙක් සූචි පාර මෙහෙම ගහනවා. එතකොට මේ අර මෙතන තියෙන්න ඕන කීබාඩා චිරියව. කීබාඩා චිරියව තමයි ඉන්නේ. ඊට පස්සේ කෙලින්ම මෙතනින් ඉස්සරහට අඩිය තියලා සෙන්කුසු දාචි ඇවිල්ලා චූඩාන් සුකි පළවෙනි අයි එක කියා එක මෙතන ඉන්නවා අයි කියලා කෑ ගහනවා. ඊට පස්සේ කෑ ගහලා මේ අත එනවා මෙතෙන්ට මෙහෙම එනවත් එක්ක මෙහෙම කැරකිලා මේ බෙල්ට් එක උඩ මේ අත් දෙක මෙහෙම තියනවා. මේ පැත්තට යනවා හේසුකි දාචි. සුකි දාචි. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? මේ කකුලෙන් ෆුමිකෝමි ගෙරි එක මෙහෙම ගහනවා යටට මේ කික් එකක් කියන්නේ පටල ගන්න එපා මෙහෙම ඇවිල්ලා ෆුමිකෝමි යටට ගහලා කීබාඩාචි මේකෙන් ඇවිල්ලා ෆුරියෙන් එහෙම නැත්නම් එල්බෝ බ්ලොක් එක මෙතන දුන්නා මේ පැත්තට බලන්න පුරාකෙන් ගහනවා එල්බෝ බ්ලොක් පුරාකෙන් ඊට නැවතත් මේ පැත්තට හැට ෆුමිකෝමි පාපාර ගහනවා පල්ලහැට එල්බෝ බ්ලොක් එක මෙතනින් දුන්නා උරාකෙන් ගැහුවා. ඊට පස්සේ ආපහු මෙතෙන්ට ගත්තා. ආපහු හැමවා ෆුමිකෝමි පාර ගැහුවා. මෙතන තිබ්බා එල්බෝ බ්ලොක් උරාකෙන් ගැහුවා. ඊට පස්සේ මොකක්ද? ඊට පස්සේ සූටෝ කියන මේ විදිහට මාක් කරනවත් එක්ක මේ අත මේ විදිහට මාක් කරනවා මෙහාට මේ අත මේ පැත්ත හැරෙනවා. මෙහෙම තියෙන එක මෙහෙම හැරෙනවා. හැරිලා සෙන්කුසු දාචි ඉරියව්වෙන් ඉදිරියට ගිහිල්ලා ගන්නවා. චූඩාසුකි පාරක් ගහනවා. චූඩාසුකි පාරක් ගහලා මෙතෙන්ට කකුල ගන්නවත් එක්ක වම් කකුල මතක තියාගන්න වම් කකුල මෙතෙන්ට එනවා මෙහෙම කීබාඩාචි එනවත් එක්ක රවුන්ඩ් හවුස් පන්ච් එකක් මෙහෙම යනවා උෂුරෝ එම්පි උචි මතක ගන්න රවුන්ඩ් හවුස් පන්ච් එක මෙහෙම යනවා මෙහෙම කොහොම එනවත් එක්ක උෂුරෝ එම්පි උචි පිටිපස්සට මේ උෂුරෝ එම්පි එක පිටිපස්සට ඒ කියන්නේ මේක මෙහෙම පිටිපස්ස මෙහෙම ගහන්න ඕන උෂුරෝ එම්පි right උසුරු MP එක රවුන්ඩ් හවුස් පන්ච් එක මෙතනින් යනවා උසුරු MP එක එතෙන්ට යනවා ඊට පස්සේ ස්ටෙප් එකක් මෙහාට පැනලා නැවතත් රවුන්ඩ් හවුස් පන්ච් එකක් මෙතෙන්ට යනවත් එක්ක මෙහෙම මෙතෙන්ට මෙහෙම එනවත් එක්ක උසුරු MP එක මෙහෙම ගන්නවා right මේ මෙහෙම right මතක ඇති ඕගොල්ලන්ට මං හිමීට කරේ ස්ටෙප් බයි ස්ටෙප් ඒ පාරවල් සහ ඊළඟට ඩාච් වල නමුත් කියාගෙන එතකොට එහෙනම් ඕගොල්ලන්ට හොඳට මතක හිටියේ මම ටිකක් දැන් වේගෙන් කරලා පෙන්නන්න Iya, Sandan. Hey.
හොඳයි ඔයගොල්ලන්ට තේරෙන්න ඇති මම හිමීට කරා ඊට පස්සේ සාමාන්‍ය වේගයෙන් කරා ඔයගොල්ලන්ට බලාගෙන ඉගෙන ගන්න පුළුවන්. තව තවත් මම වීඩියෝ මේ විදිහට ගේනවා. ඔයගොල්ලෝ අපිත් එක්ක රැඳිලා ඉන්න. අපිව subscribe කරගෙන කාතා සිංහලෙන් ගේනවා. එතකොට ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඉදිරියටත් මම නැවත හමු වෙනතුරු අද අපි සමු ගන්නවා බෙන්. බොහොම ස්තුතියි.